දී ගන්න පුළුවන්. හැබැයි ඔබට වෙලාව මිලදී ගන්න බෑ. Money can buy a book but not knowledge. ඔබට පොතක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට දැනුම මිලදී ගන්න බෑ. Money can buy a bed but not sleep. ඔබට ඇඳක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට නිින්ද මිලදී ගන්න බෑ. Money can buy a food but not appetite. ඔබට ආහාර මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට රසය මිලදී ගන්න බෑ. Money can buy position but not respect. ඔබට තනතුරක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට ගෞරවය මිලදී ගන්න බෑ. Money can buy insurance but not safety. ඔබට රක්ෂණයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට ආරක්ෂාව මිලදී ගන්න බෑ. Money can buy you blood but not life. ඔබට ලේ මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔබට ජීවිතයක් මිලදී ගන්න බෑ. You see money is not everything මචං. සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි. එතනින් එහාට ගිහපු ලයිෆ් එකක් අපිට තියෙනවා කියන කාරණේ අපි මතක් කරගන්න ඕනේ. ඒ නිසා මේක පොලිසියටත් වටිනවා. ඒ නිසා මේක ප්‍රජාවටත් වටිනවා. මේක නායකත්වයටත් වටිනවා. We need leaders not in love with money but in love with justice, not in love with publicity but in love with humanity. නිසා අපිට අවශ්‍යයි මුදලට කෑදරේ නැති නීතියට ගරු කරන හොඳ පොලිස් නිලධාරීන් අපේ රටට අවශ්‍යයි. මුදලට කෑදරේ නැති නීතියට ගරු කරන හොඳ නායකයෝ අපේ රටට අවශ්‍යයි. publicity නැති මානවවාදී හොඳ පොලිස් නිලධාරීන් අපේ රටට අවශ්‍යයි. publicity නැති හොඳ නායකයෝ අපේ රටට අවශ්‍යයි. ඒ නිසා මම හිතන්නේ විනාඩි 40ක් කියලා තියෙන ගත වෙලා බොහොම ස්තුතියි විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්, නියෝජ්‍ය පොලිස්පතිතුමන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන්, පොලිස් අධිකාරිවරු සහ සහකාර පොලිස් අධිකාරිවරු සහ ස්ථානාධිපති ඇතුළු ඔබ සියලු දෙනාම දැන් මෙතන පොලිස් 54ක ක්‍රයිම් ස්ථානාධිපතිවරු නේ. right. මේ දේශනේ පිළිබඳ අපිට විනාඩි 5කින් මේ වැඩසටහන අවසන් කරනවා. තුන් දෙනෙකුට අවස්ථාවක් තියෙනවා. ඔබට දැනෙච්ච දේ මොකක්ද කියලා මේ දේශනේ අපිට කියන්න.